ගන්න පුළුවන් තිබ්බා සතුටේ පළවෙනි පේපර් නිසා. ඊළඟ එකේ ඉඳන් ඩෙඩ්ලයින් එක 80 ඊළඟ ඉඳන් 90 අන්තිම පේපරේදී 90 100 අතර 95 තරම් දුන්නේ වෙන්නේ. ඒ ගන්නට බලව ඔය හදන එක හදනවා. ඉතින් මම පොරොන්දු වුණා අඩුව මාක්ස් ගත කරනාට ටැග් එකක් දෙනවා කියලා. ඉතින් අඩුව මාක්ස් ගත්තේ ව්‍යාපාර පදනම ව්‍යාපාර පරිසරයේ ඉතින් අපි ආදර්ශ වර්ණපත්‍රයක් අපි හදුවා. ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි දෙකම ෆස්ට් එකේ ප්‍රශ්න 40කුත් දෙවෙනි එකේ ප්‍රශ්න 3කුත් ව්‍යාපාර අධ්‍යයනය ඒ ලෙවල් පේපර් එනවා වගේම පේපර් එකක් හදලා තියෙන්නේ. ඉතින් ඒකට හැමෝම හොඳට බේස් කරා. හැමෝම හොඳ මාක්ස් එකක් දෙනවා. මම අඩුව ලකුණු දුන්නේ 70. හැමෝටම 70 ලකුණු තිබ්බා සතුටේ පළවෙනි පේපර් නිසා. ඊළඟ එකේ ඉඳන් ඩෙඩ්ලයින් එක 80 ඊළඟ ඉඳන් 90 අන්තිම පේපරේදී 90 100 අතර 95 තරම් දුන්නේ වෙන්නේ. ඒ ගන්නට බලව ඔය හදන එක හදනවා. ඉතින් මම පොරොන්දු වුණා අඩුව මාක්ස් ගත කරනාට ටැග් එකක් දෙනවා කියලා. ඉතින් අඩුව මාක්ස් ගත්තේ අපේ රසිකලා ලකුණු 76 තියෙනවා. ඉතින් චීනෙන් තමයි ඔයාලා gift එක ගන්න යන්නේ කරේ. මේ අතුරු දියාවේ හරි නැවු ඉතින් රසිකලා කතා කරනවා. මේ ඔයාලට පොඩි gift එකක් ගන්න. හැමෝම පොඩි කැප් එකක් දෙමු රසිකලා. right එහෙනම් ඊළඟ පාර කවුද ගන්නෙ? අපර කවුද ගන්නෙ? ඊළඟ පාර ගන්නෙ? පේපරේ අනුව